ඔයාලා මේ අද එකතු වෙලා ඉන්නේ ටෙක්නොලොජියා අපේ YouTube channel එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ එක තමයි මේ YouTube channel එකේ දාන පළවෙනි වීඩියෝ එක. මම ඔයාලට මුලින්ම වීඩියෝ එකට යන්න කලින් මේ channel එක පිළිබඳ පොඩි විස්තරයක් කරන්න. මේ channel එකෙන් ඔයාලට තාක්ෂණික ලෝකයේ සියලුම තොරතුරු දැනගන්න පුළුවන්. එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ උඩ තියෙන රතු පාට subscribe button එක ඔබලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි දාන හැම වීඩියෝ එකකම notification එකක් ඔයාලා ගාවට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ටෙක්නොලොජියා අද අපි කතා කරන්න යන්නේ කොහොමද ඔයාලගේ ෆෝන් එක අඩි රූලක් බවට පත් කරගන්න කියලා. ඒ කියන්නේ ඔයා අඩි රූලකින් කරන කාර්යම ෆෝන් එකේ පොඩි ඇප් එකකින් කරගන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද? ඒකට ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලා මුලින්ම යන්න Play Store එකට. Play Store එකට ගිහිල්ලා Play Store එකේ search bar එකේ search කරන්න ruler කියලා. මේ මෙතන මම search කරලා තියෙන්නේ. මම කලින් app එක ගත්ත හින්දා මෙතන පෙන්නනවා. මෙන්න මේ විදිහට ruler කියලා ඔයාලට මම ආයෙත් type කරලා පෙන්නන්නම්. ruler කියලා මෙන්න මේ විදිහට search කරගන්න. ඊට පස්සේ ඔයාලට උඩින්ම පෙන්නනවා මෙන්න මේ විදිහේ app එකක්. මට පෙන්වන්නේ මේ විදිහට ඔයාලට මුලින් මම ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා මට මේ විදිහට පෙන්වන්නේ. ඔයාලට මුලින්ම ඉන්ස්ටෝල් කරද්දී මේ විදිහට නෙවෙයි පෙන්වන්නේ. මේකේ ඩවුන්ලෝඩ් 10 මිලියන් වගේ තියෙනවා. හොඳ රිවිව් තියෙනවා. ඒ වගේම MB 8.8ක් වගේ තමයි වෙන්නේ. මම මෙතනින් දැන් මේක ඕපන් කරගන්නවා. ඔයාලා ඉන්ස්ටෝල් කරගෙන ඉවරලා ඕපන් කරගන්න. මේ app එක ඕපන් කරාම මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. උඩ නිල් පාට තීරුවක් තියෙනවා. යට පාට තීරුවක් තියෙනවා. ඒ වගේම සෙන්ටිමීටර් අඟල් අපිට දෙපැත්තට මාරු කරගන්න හැකියාවකුත් මේකේ ලබා දීලා තියෙනවා. මෙන්න මේ විදිහට අඟල් වලට දැම්මම අඟල් වලින් පෙන්නනවා, සෙන්ටිමීටර් වලට දැම්මම සෙන්ටිමීටර් වලින් පෙන්නනවා. ඉතින් මෙන්න මේ විදිහට සෙන්ටිමීටර් 15ක් දක්වා මේ විදිහට ඇප් එකේ තියෙනවා. ඔයාලට ඕනි දෙයක් මේකෙන් මැනගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතන තව ටූල්ස් ටිකක් තියෙනවා. අපි ඒ ටූල්ස් ටික ගැන කතා කරමු. මෙතන මේ ඉස්සෙල්ලාම තියෙන ටූල් එක ගැන මම කතා කරොත් එහෙම ඒකේ තියෙන්නේ ඔයාගේ මොකක් හරි භාණ්ඩයක්. ඒ කියන්නේ පොඩි දෙයක් තියෙනවා නම් පොඩි මොකක් හරි උපකරණයක් හරි මොකක් හරි තියෙනවා නම් ඒක මේක උඩ තියලා ඉවරලා ඔයාලට අදාළ විදිහට ඇඩ්ජස්ට් කරලා ඉවරලා මේ භාණ්ඩේ දිග මැන ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. එතකොට යටින් පෙන්නනවා අදාළ සෙන්ටිමීටර ගාන. මෙන්න මේ විදිහට එහාට මෙහාට කරලා ඉවරලා ඔයාලට පුළුවන් අදාළ භාණ්ඩේ දිග මැන ගන්න. ඊට පස්සේ මෙතන ඊට එහා පැත්තේ තියෙනවා තව එකක්. ඒකේ පුළුවන් මෙන්න මේ විදිහට තව භාණ්ඩයක කියන්නේ මේ ගාන චූටි දෙයක් තියෙනවා නම් මෙන්න මේ විදිහට පොඩි කරලා මෙන්න මේ වගේ චූටි සෙන්ටිමීටර් ගානක් වුණත් ඔයාලට මැන ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඇඟිලි දෙකෙන් ටච් ස්ක්‍රීන් එක එහාට මෙහාට කරලා ඒ ගාන හදා ගන්න පුළුවන්. මේ වගේ විස්කම්බයක් තියෙන එක දිග ඔයාලට මැන ගන්න පුළුවන් හරියටම. ඊපස්සේ ආයෙත් ඔප්ෂන් එකක් අපිට දීලා තිනවා. මෙන්න මේ විදිහට භාණ්ඩයේ දිග පළල දෙකම අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට ඇඟිල්ලෙන් මේක එහාට මෙහාට ටච් ස්ක්‍රීන් එක කරනකොට මෙන්න මේ විදිහට අදාළ භාණ්ඩයේ ගාන මේක උඩදී තිබ්බට පස්සේ මෙන්න මේ විදිහට දිග පළල බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට ෆෝන් එකෙන් දිග පළල මැන ගන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? දැනගෙන හිටියේ නැත්නම් දැම්ම පළලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අනිත් කට්ටියට බලන්නත් ෂෙයා කරන්න. එහෙනම් යාළුවනේ අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි තවත් අලුත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන. අදට ඔයාලගෙන් සමු ගන්නවා.